2001 MCQ 38 වෙනි ප්‍රශ්නේ. මොකද කරලා තියෙන්නේ වර්තනාංකය 1.5යි. මේ වගේ ගණන් වලදී හොඳට මතක තියාගන්න දශම වලට යන්න එපා භාග වලට යන්න. 1.5 කියලා කියන්නේ 3 බෙදීම 2ක්. වර්තනාංගන වීදුරු කුට්ටියක් තියෙනවා. ඒක ඝනකයක්. 24යි පැත්තක දිග. එක පැත්තක ඉඳලා බලද්දී එයා මැද්දේ එයා බබල් එකක් වායු බුබුලක් තියෙනවා. එයාට පේනවා සෙන්ටිමීටර් 12කින් තියෙනවා වගේ. අපි දන්නවා වර්තනාංකය කියලා කියන්නේ සත්‍ය දුර බෙදීම දෘශ්‍ය දුර. ඒක දන්නවනේ. එතකොට දැන් මේක පේනවා කියලා කියන්නේ දෘශ්‍ය දුර. එහෙනම් දෘශ්‍ය දුර 12යිලු. මෙයා 2 12 වෙන්න 6න් වැඩි වෙලා තියෙන්න ඕනේ. එහෙනම් සත්‍ය දුර ගද්දී මෙයාත් 6න් වැඩි වෙලා ඇත්තටම මේ ලෙවල් එකේ ඉඳලා මෙයා තියෙන්න ඕනේ සෙන්ටිමීටර් 18කින්. එතකොට මෙයා 24යි නම් ඇත්තටම මේ පැත්තේ ඉඳලා ඇත්තටම මෙයා තියෙන්න ඕනේ සෙන්ටිමීටර් 6කින්. එතකොට මේ පැත්තෙන් බැලුවාම පේන දෘශ්‍ය දුර අහන්නේ. එතකොට සත්‍ය දුර දැන් මේ පැත්තේ ඉඳලා බලද්දි සත්‍ය දුර 6යි. 3 6 වෙන්න දෙකෙන් වැඩි වෙලා තියෙනවා. දෘශ්‍ය දුර අහන්නේ. එහෙනම් මෙයාත් දෙකෙන් වැඩි වෙලා තමයි දෘශ්‍ය දුර දෙන්න ඕනේ. එතකොට 2 වැඩි වුණාම සෙන්ටිමීටර් 4ක් වෙන්න ඕනේ මේ දෘශ්‍ය දුර. මේ පැත්තේ ඉඳලා බලද්දි. උත්තරේ සෙන්ටිමීටර් 4යි.